හොඳට මතක තියාගන්න. ඉඩ කඩන් ආරවුල් අර්බුද නොසලකුවා බලපු නැතිවා කෙනෙහිලි වෙනස්කම් ඕන එකක් තියෙන්න පුළුවන්. අපෙන් කරන්න තියෙන යුතුයකම කරන්න එච්චරයි. මගෙන් වෙන්න ඕන දේ වෙලා තිබ්බනම් ආය ප්‍රශ්න නැහැ ගැටලු නැහැ. එනිසා මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ තරුණ මහත්තුරුන්ට සියලු දෙනාට ඒ කෙලෙහි ගුණයත් එක්ක ජීවිතේ ජයග්‍රහණය කරන්න ලැබෙන්න ඕන. තව කාරණයක්. දැන් මේ විදේශගත වෙලා ඉන්නේ මුදල් හොයන්න, සල්ලි හොයන්න ඕන. හොඳට හම්බ කරන්න ඕන. පඩි ගන්නවා ගෙදරට යවනවා. ඕක නම් හරියන්නේ නැහැ. කවද්ද ඔගේ කෙලවර? ඒ කියන්නේ කවදා හරි කෙලවරක් තියෙන්න බෑනේ. අන්තිමේට මම දැකලා තියෙන අවුරුදු 50 වෙනකම් සෞදිය ඩ්‍රයිවිං කරලා. එහෙට ගියාට පස්සේ මේක නිකන් අර ලංකාවේ මිනිස්සුන්ට එන ජොලි හොඳේ රටේ ඉඳන් සල්ලි උපහාම ගෙවල් වල මිනිස්සු මොකද කරන්නේ? ඒ අම්මලා අත දිගහැරලා පින්කම් කරනවා. ඉල්ල ගන්න આવොත් 1000ක් නෙමෙයි 3000ක් විතර දෙනවා. එහෙම කිසි බැලන්ස් එකක් නැහැ. ලංකාවේ ඉන්න මිනිස්සු දන්නේ නැහැ සමහර විට සමජීවි කතා පමණ දැන් ඔයත් විතර මේ බණ හාමුදුරනේ අපේ ගෙවල් වලට කිව්වනම් හොඳයි කියලා. එහෙම පමණ දැනගෙන ජීවත් වෙන්න ඕන එකක්. හම්බෙන්න විදිහට වියදම් කරන්න ඕන කියලා එකක් දන්නේ. ඒ නිකන්නේ හම්බෙන්නේ. මාසෙ අන්තිමේට එනවා. එච්චරයි. හොයන හැටි දන්නේ නැහැ. දන්නේ නැහැ. අන්න ඒකයි. හොයන හැටි දන්නේ නැහැ. ඒ නිසා මං කියන්නේ පඩි අරන් ගෙදරට යවන්න නම් මෙහි ඉන්න ඕනේ නැහැ. ඒ අන්තිමේට අපි යනකොට අපේ දරුවොත් අපිට නැහැ, අපිට අපේ බිරිඳත් නැහැ. අපි අපේ දරුවොත් එක්ක ඉන්න ඕනේ. අපි අපේ දරුවොත් එක්ක ගොඩ නැගෙන්න ඕනේ. එතකොට ඒක පොඩි කාලයේදී පොඩි උන්ගේ හොරතල් බලන්න පුළුවන් අවුරුදු 5 පෙන්නට පස්සේ. ඒක තියෙන අවුරුද්දක් 5ක් අතර වගේ කාලේ 4ක් අතර කාලේ. ඒ හින්දා ඒ කාලේ ඉන්න ඕනේ. අවුරුදු 18න් පස්සේ දරුවෝ අපිත් එක්ක ඉන්නවද? එතකොට ඒ කාලේ ඉන්න ඕනේ. ඒ නිසා ඒවත් ටිකක් ඔළුවේ තියාගෙන මතක් කරගෙන අපේ යුතුයකම් වගකීම් මේවත් සිහිපත් කරගෙන අවසාන වශයෙන් මතක තියාගන්න. ඔය මොන දේ කරත් අපි ව්‍යාධියටපත් වෙනවනේ. අපි ජරාවටපත් වෙනවා. අපි හිතන දේවල් මේ ලෝකේ වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්නත් බෑ. කොච්චරද කියනවනම් අර අරාබිද මෙහි ඉඳන් අර ඇක්සිඩන්ට් එකක් වෙලා තරුණයෙක් මෙහෙ නැති වෙලා ගියාට පස්සේ බිරිඳ එහි රෝහලේ දරුවා ලැබෙන්න ඇවිල්ලා වාට්ටුවට දානකොටම ගෙදරින් පණිවිඩය ડોක්ටර්ට කියලා මහත්තයා හැප්පිලා මැරිලා අරාබියෙක් කියලා. එතකොට පුතා උපදින මට කතා කරලා කියනවා ආමුදුරනේ බණට එන්න කියලා. යන්න විදියක් තිබෙන්නේ නැහැ. ඉතින් අර මේ හැම එකක්ම අවිනිශ්චිතය කියන නූල උඩ තියෙන. ඒ නිසා හොඳට කල්පනා කරගන්න. අද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ කාලෙකින් හම්බෙච්ච ජීවිතය තුල සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබ සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු සාදු සාදු.